සුබ දවසක්. අද මම කතා කරන්නේ හොස්පිටලිටි ඉන්ඩස්ට්‍රි එකේ වැදගත්ම දෙයක් ගැන. මොකද අපි කොච්චර මොන දේ කරත් අපි කස්ටමර් කෙනෙක් එක්ක ඩීල් කරනකොට මේක නැත්තම් වැඩක් නැහැ. ඒ කියන්නේ කොහොමද කස්ටමර් කෙනෙකුගේ කම්ප්ලේන් එකක් හැන්ඩල් කරන්න කියලා. ඇත්තටම කම්ප්ලේන් කියන ඒවා අනිවාර්යෙන් එනවා. ඕනම හොස්පිටල් ඉන්ඩස්ට්‍රි එකක වුණත් වෙන ආයතනයක වුණත් ඕනම විදිහකින් කම්ප්ලේන් එකක් එන්න පුළුවන්. ඇත්තටම දැන් වර්තමානයේ අපි ඉගෙන ගන්න ඕනේ කම්ප්ලේන් එකක් කියන්නේ පැමිණිල්ලක් විතරක් නෙමෙයි. ඒක අපේ සර්විස් එක ඉම්ප්‍රූව් කරගන්න ලැබෙන අවස්ථාවක්. අපි එහෙමයි හිතන්න ඕනේ. නැත්නම් කවුරු හරි පැමිණිල්ලක් කරාම කවුරු හරි කම්ප්ලේන් එකක් කරාම අපේ මුළු ආයතන පද්ධතියම කඩාගෙන වැටුණයි කියලා හිතන්න එපා. කම්ප්ලේන් එකක් කියන්නේ අපිට නොපෙනෙන වරදක්. අපේ ගනුදෙනු කරුවෙක් පෙන්වා දීම. ඉතින් ඒක නිසා ඒක මේ දැන් පැමිණිල්ලක් විදිහට ගන්න එපා. ඒක අපේ සර්විස් එක ඉම්ප්‍රූව් කරගන්න තියෙන අවස්ථාවක් විදිහට ගන්න ඕනේ. ඉතින් මේ වගේ කම්ප්ලේන් එකක් අහම අපි එක්සයිට් වෙන්න නැහැ. අපි බය වෙන්න නැහැ මේ වගේ කම්ප්ලේන් එකක් අහම. දැන් අපි හිතමු හොටෙල් එකක රූම් එක කම්ප්ලේන් එකක් එන්න පුළුවන්. ෆුඩ් වල කම්ප්ලේන් එකක් එන්න පුළුවන්. මේන්ටනන්ස් වල කම්ප්ලේන් එකක් එන්න පුළුවන්. වගේ ඕනම අවස්ථාවක කම්ප්ලේන් එකක් එන්න පුළුවන්. ඉතින් කම්ප්ලේන් එකේදී අපි මුලින්ම කරන්න ඕනේ ඒ කම්ප්ලේන් එක හොඳින් අහන්න ඕනේ. හොඳින් සවන් දෙන්න ඕනේ. සමහර කම්ප්ලේන් තියෙනවා අපි හොඳින් සවන් දුන්නාම කම්ප්ලේන් එකෙන් 50% විතර විසඳෙනවා. ඒ කියන්නේ ඇත්තටම පැමිණිල්ලක් කියන දැන් කම්ප්ලේන් එකක් නැත්නම් පැමිණිල්ලක් කියන එක තව කෙනෙකුට කීමෙන් තව කෙනෙකුට ප්‍රකාශ කිරීමෙන්ම ඒකේ සැර බාල වෙනවා. ඒ වගේ තමයි ඒ පැමිණිල්ල අහන කෙනා රෙස්පොන්සිබිලිටි පර්සන් කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සාමාන්‍යයෙන් හොටෙල් එකේ සේවක මහත්මියක් වෙන්න පුළුවන්. ඒ කවුරු හැව්වත් ඒක හොඳින් අහන වගේම ඒක ඉතා අවධානයෙන් අහන් ඉන්න ආකාරය පෙන්වන්න ඕනේ. ඒ කියන්නේ රෙස්පෙක්ටබල් ඇටිටියුඩ් එකක් පෙන්වන්න ඕනේ. නැත්නම් එයාට දැනෙන්න නරකයි අපිට මේක ගණන් ගන්න කස්ටමර්ව ගණන් ගන්න නැති විදිහට පැමිණිල්ල බාර ගන්න එපා. පැමිණිල්ල රෙස්පෙක්ට් විදිහට බාර ගන්න. බාර අරගෙන ඒකට සොලියුෂන් එකක් දෙන්න. සමහර විට අදාළ පැමිණිල්ල ඉදිරිපත් කරන කෙනාට අපි හිතමු හවුස්කීපින් ඩිපාර්ට්මන්ට් එකේ සාමාන්‍ය හවුස්කීපින් රූම් බොයි කෙනෙකුට පැමිණිල්ල ඉදිරිපත් කරයි කියලා ඔහුට මේකට සොලියුෂන් එකක් දෙන්න බැරි නම් එයාගේ ෆ්ලෝ සුපර්වයිසර්ට එහෙම නැත්නම් HK සුපර්වයිසර්ට ඒ වගේ ඉන්න ඊළඟ කෙනෙකුට ඒක යොමු කරන්න. කස්ටමර්ට කරුණාකරලා කියන්න මේක මට මොහොතක් දෙන්න මම මේක අදාළ කෙනාට යොමු කරලා අපිට පිළිතුරක් ලබා දෙන්නම් කියලා. රිසෙප්ෂන් එකට ආවොත් ඒ වගේ අනිත් එක වැදගත්ම දේ තමයි සමහර විට ගනුදෙනු කරුවෝ එහෙම නැත්නම් අපේ ක්ලයන්ට් කස්ටමර් දන්නේ නැහැ මේ පැමිණිල්ල යොමු කරන්න ඕන කාටද කියලා. එයාට හම්බෙන පළවෙනි එක්කනට මේ පැමිණිල්ල ඉදිරිපත් කරනවා. කම්ප්ලේන් එක කියනවා. එතනදී ඒ කම්ප්ලේන් එක බාර ගන්න කියන කෙනා එකට සම්බන්ධ නැති කෙනෙක් වෙන්න පුළුවන්. වෙන ඩිපාර්ට්මන්ට් එක කෙනෙක් වෙන්න පුළුවන්. එහෙමයි කියලා ඒක මට අදාළ නෑ මගේ ඩිපාර්ට්මන්ට් එකේ නෙමෙයි කියලා කියන්න බෑ. හොටෙල් එකේ එම්ප්ලොයි කෙනෙක් විදියට හොටෙල් එකේ මෙම්බර් කෙනෙක් විදියට අපිට කිසිම අවස්ථාවක බෑ වෙනත් ඩිපාර්ට්මන්ට් එකක පැමිණිල්ලක් අපිට ඉදිරිපත් කරාම ඔක මගේ නෙමෙයි කියන්න. කරන්න ඕනේ කරුණාකරලා ඔහුට පැහැදිලි කරලා දෙන්න ඕනේ මොහොතක් ඉන්න මම මේක අදාළ පුද්ගලයාට යොමු කරන්නකම් කියලා. ඒක කරුණාවන්තව. ඊට පස්සේ අදාළ කෙනා අදාළ පුද්ගලයාට යොමු කරාට පස්සේ නැත්නම් ඔබ මේ ප්‍රශ්න විසඳනවා නම් කස්ටමර් සජෙෂන්ස් ඉදිරිපත් කරන්න පුළුවන්. අපි මේ විදිහට කරන්න පුළුවන්. රූම් එකක් චේන්ජ් කරන්න පුළුවන්. මේන්ටනන්ස් රිපෙයාර් එකක් නම් අපිට පොඩි වෙලාවක් දෙන්න මේක රිපෙයාර් එක ෆික්ස් කරන්නකම් කියලා කියන්න පුළුවන්. ඒ වගේ මොකක් හරි සොලියුෂන් එකක් දෙන්න. ඒ වගේම ඔහුගෙන් සමාව ඉල්ලන්න ඕනේ. අපොලොජයිස් කරන්න ඕනේ මේ වෙච්ච සිද්ධියට. ඒක තමයි වැදගත්ම දේ. මොකද අපි අතින්නේ වරදුනේ. ඒක නිසා ඒක අපොලොජයිස් කළා එයාට ටයිම් එකක් අරගෙන නැත්නම් කාට හරි මේ කම්ප්ලේන් එකක් දෙලා දැන් රිප්ලේස්මන්ට් එකක් කළා ඒ මොන විදියෙන් හරි අපේ පැමිණිල්ල නැත්නම් අපිට ලැබෙන කම්ප්ලේන් එක අපි සෝල්ව් කරනවා. ඊට පස්සේ වැදගත්ම දේ තමයි ඊට පස්සේ අපි කස්ටමර්ගෙන් ෆීඩ්බැක් එකක් ගන්න ඕනේ. ඒක හරියට වුණාද? ඔබට ඇතිවෙච්ච අපහසුතාවය විසඳුණාද කියලා හරියට ෆීඩ්බැක් එකක් ගන්න ඕනේ. ඒක දැන් ගොඩක් වෙලාවට අපි අතින් කරන දෙයක් තමයි අපි කරන්නේ පැමිණිල්ලක් කම්ප්ලේන් එකක් ආවා කම්ප්ලේන් එක විසඳුවා ඊට පස්සේ අපි පැත්තවත් බලන්නේ. ඒ ගෙස්ග දිහාවත් බලන්නේ. නැත්නම් අපි කියනවා සමහරවිට ඔන්න ඔය කම්ප්ලේන් කරන ගෙස් කෙනෙක් කියලා අපි එයාව නෝට් කරනවා. හැමතැනම අපි එයා කියනවා මම කම්ප්ලේන් කරන කෙනෙක් පරිස්සමෙන් වැඩ කරන්නේ. එහෙම නෑ.
ඇත්තටම දැන් අද වර්තමානයේදී බොහෝ වෙලාවට කම්ප්ලේන් එකක් එන්නේ බොහොම අඩුවෙන් එන්නේ කම්ප්ලේන් එකක්. ඇත්තටම කස්ටමර්ට සර්විස් එක දරා ගන්න බැරි වුණාම සර්විස් එකේ බරපතල අඩුපාඩුවක් වුණාම තමයි එන්නේ. ඒක නිසා අපි ඒක බලන්න අරගෙන අවධානම අහගෙන ඒකට සොලියුෂන් එකක් දීලා කස්ටමර් අප්ලොජයිස් කරලා ඊට පස්සේ අපි අනිවාර්යයෙන්ම බලන්න ඕනේ මේක 23ද 23කින් කස්ටමර් හැපිද කියලා. ඔන්න ඕක තමයි ලේසිම විදිය කම්ප්ලේන් එකක් හැන්ඩල් කරන්න. ඒ වගේම මතක තියාගන්න ඕනේ සතුටු වෙච්ච කස්ටමර් කෙනෙක් සතුටුදායක දෙයක් එක්කෙනෙකුට දෙන්නෙකුට කියන්න පුළුවන්. නමුත් අසතුටුදායක දෙයක් කෙනෙකුට සිද්ධ වුණොත් ඒක යා එක්කෙනෙකුට දෙන්නෙකුට නෙමෙයි ගොඩක් දෙනෙකුට කියන්න පුළුවන්. කම්ප්ලේන් එකක් ඉතා වේගෙන් වෛරල් වෙන්න පුළුවන්. හොඳ දෙයක් වෛරල් වෙන්නේ හිමින් හිමින්. ඒ නිසා අපි වැඩි අවධානය දෙන්න ඕනේ කම්ප්ලේන් එකක් වෛරල් වෙන එක නවත්තන්න. ගොඩක් වෙලාවට ඒක තීරණය වෙන්නේ ඔබ අතින් ඔබට කමෙන්ට්යක් ලැබෙනකොට ඔබ ක්‍රියා කරන ආකාරයෙන් තමයි ඒකේ ආකාරයෙන් වෙන්නේ. හොඳයි ඔබටත් එම අදහසක් තියෙන කමෙන්ට් එකක් දාලා ඔයගොල්ලෝගේ එක්ස්පීරියන්ස් එක අපිත් එක්ක ෂෙයා කරගන්න. Thank you.